Hello everyone. ඔයාලට කොහොමද? අද ඉරිදා දවසක් අප්‍රේල් 27 වෙනිදා ඉරිදා. අපි දෙන්නටම නිවාඩු දවසක්. ඒ හින්දා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොන හරි කාලා දීලා එන්න ඕනි කියලා. එන්න මාත් එක්ක යන්න මම මුලින්ම යන්න ඕනි. මගේ පැකේජ් එකක් ඇවිත් තියෙනවා. මම ඒක ගන්න යන්න ඕනි මුලින්ම. සමහර පැකේජස් අපිට ගෙදරටම ඩිලිවරි කරනවා. සමහරක් ඒවා මෙයාලා ඩිසයින් කරලා තියෙන ප්ලේස් එකකට අපි ඩිලිවරි කර ගන්නවා. මොකද ඒක අපිට ලේසි ගෙදරට ඩිලිවරි කරනවට වඩා අපි හැම වෙලේම ගෙවල් වල නැති හින්දා. දැන් මම යන්න හදන්නේ ඒ වගේ ඩිලිවරි ප්ලේස් එකකට මගේ පැකේජ් එකක් ගන්න. මම මේ අර කිව්ව පැකේජ් එක ගන්න යන ගමන් ඉන්නේ එපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක ඇතුළේම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. එතනට මම යන ගමන් තමයි මේ ඉන්නේ. ටිකක් දුරයි ගෙදර ඉඳලා. විනාඩි 10ක් විතර යනවා මට එතනට යන්න. දැන් මම ළඟට ඇවිත් ඉන්නවා. ඉතින් පේනව නේද? අතපාට බෝඩ් එක කහ පාටිනේ සුදු පාටිනේ අකුරු තියෙනවා. එතනට ඇතුළට තමයි මම දැන් යන්න ඕනි. මගේ පැකේජ් එක ගත්තා මම දැන් මේක ස්කෑන් කරන්න ඕනි යන්න කලින්. මොකද කිව්වනේ ඒ තමයි එක පැකේජ් එක මම රිසීව් කළා කියලා මට හම්බෙන්න මැසේජ් එක. මට පැකේජ් එක ඕපන් කරලා බලන්න මේ හිතුණානේ මම දෙලුම් ඩ්‍රින්ක් එකක් ඕඩර් කරලා අලුත් එකක්. ඒක try කරන්න ඕනේ. හින්දා මම පැකේජ් එක අරලා බැලුවා. පොඩි මුලින්ම බෝතල් 3ක් මම ඕඩර් කළා. මොකද මේක රහ කොහොම වේද කියන මට ෂුවර් නැති හින්දා. පැකේජ් එක විතර බෝතල් 3ක් තියෙනවා. දැන් මට ඉවසිල්ලක් නැහැ මේ එකක් try කරලා බලන එකක්. ඔයාලත් එහෙම නේද? මොන හරි දෙයක් ඕඩර් කළාම ඒක ආයි බලනකම්ම ගෙදරට එවිලා ඒක බලනකම් ඉවසිල්ලක් නැහැ නේද මං වගේ. එකක් try කළේ නෑනේ ඕපන් කරලා. දැන් මම යන්නේ මගේ හස්බන්ඩ් ඉන්න තැනට. එයාත් එක්ක මේක try කරලා බලනවා. බැනුම් අහගන්න වෙයිද දන්නේ නැහැ. ඒක හරිනෝ කිව්වොත් කමන්නේ. එකක් try කරලා බලනවා එයාත් එක්ක. බැරි නම් යට හරි බොන්න බැරි මට බොන්න බැයිනේ. අපේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා හස්බන්ඩ්ගේ කැම්පස් එකට තියෙනවා කිලෝමීටර් 2.5ක් වගේ දුරක් තියෙනවා. ඉතින් මම දැන් කල්පනා කරන්නේ අද පයින් යනවද නැත්නම් බස් එකේ යනවද මොකද කරන්න කියලා තමයි මම දැන් මේ කල්පනා කරන්නේ. කිලෝමීටර් 2.5ක් මෙන් දැන් නම් මම පයින් යනවා. අද මොකද කරන්නේ? අදත් ඔන්නේ පයින් යනවා. අකටත් හොඳයිනේ. දැන් කොහමද එළියට ගිහිල්ලා කාලා එන්නේ තෙලුයි පිටි සීනි තමයි. ඒ හින්දා ඒවා ඒත් මං කාලා ඇවිල්ලා පයින් යන්නේ නැහැ නේද? කමන්නේ. ඔන්නේ පයින් යනවා අදත්. සකුරු මල් ඇරෙන්න මෙහි තවත් ලස්සන මල් වර්ග තියෙනවා. මේ ලස්සන මල් එකක් නේද? මම නිකන් හිතුණා දැක්කහම වීඩියෝ එකට ඇඩ් කරගන්න හොඳයි කියලා මේ චුටි ලස්සන මල් එක. මේක දැන් අර ලංකාවේ තියෙන දාස් පෙති යට පෙතිය මලක් වගේ එකක්. ඒකට මේ චුටි රෝස පාට මල් නම් ලස්සනයි නේ. සකුරු මල් වගේම තමයි මේ ලස්සන මල් ಜಾති ගොඩක් තියෙනවා. අන්තිමට බස් එකෙන් දැන් තීරණය කළා. පේ කරලා ඇවිල්ලා බස් එකේ වාඩි වුණා. මේ බස් වල තියෙනවා කොටස් දෙකක්. අපි සාමාන්‍යයෙන් වාඩි වෙන්න ඕනේ නිල් පාට සීට්ස් වල. ඒකට අමතරව තියෙනවා තැඹිලි පාට සීට්ස් කියලා જાතියක්. තැඹිලි පාට සීට්ස් එහෙම නැත්නම් අපි ඒවට කියනවා ප්‍රයොරිටි සීට්ස් කියලා. ප්‍රයොරිටි සීට්ස් තියෙන්නේ ස්පෙෂල් කෙයාර් කියන වයසක කට්ටිය බබාලා හම්බෙන ඉන්න අයට බබාලා වඩාගෙන නගින කට්ටියට තමයි මේ සීට්ස් දෙන්න ඕනේ. තියෙන බස් එකේ ඇතුළේ මේ බස් වල කොන්දොස් වල නැහැ. ඔයාලට වෙනම පේනවා නේද මේ තැඹිලි පාට සීට්ස් වගේ. තැඹිලි පාට සීට්ස් තමයි අර මම කලින් කිව්වා ස්පෙෂල් කෙයාර් අයට දෙන්න තියෙන්නේ. නිල් පාට සීට්ස් තමයි අපි අනිවාර්ය වෙන්න ඕනේ. එතකොට අපි ගොඩක් සෙනග ඉන්නවා නම් ස්පෙෂල් කෙයාර් කියලා ඒවා ඉතුරු කරන්න ඕනේ වාඩි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේ මිනිස්සුත් එහෙමයි වැඩි ටික කෙනෙක් නැග්ගාම නිල් පාට සීට් එකක ගියා තමයි නැගිටලා සීට් එක දෙනවා. මම මේකේ බස් ස්ටොප්ස් 3ක් යනවා. මම තුන්වෙනි එකෙන් බහිනවා. බස් එකේ තියෙන දොරවල් දෙකයි. ඉස්සරහ දොරෙන් නගිනවා. පිටිපස්ස දොරෙන් බහිනවා. කොන්දොස් වල නැහැ. කොන්දොස් වල තල්ලු කරන්නෙත් නැහැ. බනින්නෙත් නැහැ. තව දෙයක් මෙහෙ වැදගත්ම දෙයක් කියන්න ඕනේ. මෙහෙ වැඩිහිටි කෙනෙක් වයසක කෙනෙක් නැග්ගොත් අනිවාර්යයෙන්ම වයසක කෙනෙක් නැග්ගොත් එහෙම එයා වාඩි වෙනකම්ම බස් එකේ ඩ්‍රයිවර් බස් එක ස්ටාර්ට් එතනින් යන්නේ නැහැ. එයා වාඩි වෙනකම්ම ඉන්නවා. අනිවාර්යයෙන්ම මේක අනිවාර්ය නීතියක් මෙහෙ තියෙන. අනිත් වෙලාවටත් එහෙමයි. ඒ වගේම තමයි ආ දැක්කනේ දැන් පොඩි ළමයි මොනවද දැම්මේ. ඒ තමයි බස් වල මිනිස්සු කුණු දාන්නේ නැහැ. බස් එකේ කුණු දාන්නේ නැහැ මිනිස්සු. ඒ ඩස්බින් එකක් තිබ්බේ ඩස්බින් එකට ඇවිල්ලා මිනිස්සු දානවා. තමන් අතේ තියෙන කුණු කිසිම තැනක සීට් එකේ තියලා යන්නවත් පාරට දාන්නවත් නැහැ.
මම බස් එකෙන් බැස්සා. දැන් මම යන්න ඕනි ඉස්සරහට පොඩ්ඩක් ගේට් එක ගාවට. ඔයාලට පේනව නේද මේ ගස්වල මේ ගස් පේලියටම. දැක්කද පේලියටම ගස්වල සුදු පාටින් යට පාට කරලා තියෙනවා. ඔයාලා හිතුවද ඇයි කියලා? ඔයා දාලා දන්නවද මෙහි වින්ටර් එක ගොඩක් දරුණුයි. වින්ටර් එකට ගොඩක් සීතලයි. ඒ වගේම හිම වැටෙනවා. ඒකකොට හිම වැටෙනකොට ගස් ඒ වගේම අපේ ඇඟ වේලෙනවා ගොඩක්. රිලටිව් හියුමිඩිටි එක. ඒකත් ගොඩක් වෙනස් වෙනවා. ඒ හින්දා අපේ ඇඟවල් වේලෙනවා. රිලටිව් හියුමිඩිටි අඩු වෙන හින්දා අපේ ඇඟවල් වේලෙනවා. එතකොට ඇඟෙන් ජලය වාෂ්ප වෙනවා වගේම ගස් වලිනුත් ජලය වාෂ්ප වෙලා ගස් ආරක්ෂා කරන්න තමයි මෙහෙම වයිට් ලේයර් එකක් බැරියර් එකක් විදිහට මේ ගස් වල මේවා කරන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් මේක පටන් ගන්නවා ඔක්තෝබර් නොවැම්බර් වගේ විතර වෙද්දි පටන් ගන්නවා හැම අවුරුද්දකම. මොකද මෙයාලා පරිසරයට ඇත්තටම ආදරෙයි. පරිසරය මෙයාලට අපේ රටේ වගේ නැචරල් රිසෝසස් නැහැ. නැචරල් ෆොරස්ට්, නැචරල් වෝටර් රිසෝස් මොනවත්ම නැහැ මෙයාලට. තියෙනවා. ඒත් ගොඩක් නැහැ අපේ රටේ වගේ. ඒත් මෙයාලට තියෙන පොඩි ප්‍රමාණය උනත් ගොඩක් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔයාලට පේනවද මේ ගස්වල ඔක්කොගෙම උඩ කපලා තියෙනවා. ඒ කියන්නේ අතු කපලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ පාර වින්ට් එකට. සෝරි වින්ට් එකට නෙමෙයි ස්ප්‍රින් එකයි සමර් එකයි ගොඩක්ම වින්ඩි කියලා කාලගුණෙන් වෝන් කරලා තියෙන්නේ. එතකොට මේ ගස් හුලඟට හෙලවෙන හින්දා ගොඩක් හයියෙන් හෙලවෙන හින්දා ගස් වලින් පාර යන මිනිස්සුන්ට අනතුරක් වෙයි කියලා තමයි මේ ගස් ඔක්කොම කපලා දාලා තියෙන්නේ. උඩින් විතරයි කපන්නේ. සම්පූර්ණ ගහම කපන්නේ නැහැ. උඩින් කප්පාදුවක් කපනවා නෙමෙයි අතනම කප්පාදුවක් ට්‍රිම් කරන එකක් කරන්නේ. එහෙම කරන්නේ මේ මිනිස්සුන්ට අනතුරුදායක වෙයි කියලා මේ දිගටම මේ ළඟදි කළේ. මොකද මේ දැන් සමයක පටන් ගත්තා. සමයක පටන් ගත්තා. එතකොට සමයකත් එක්ක දැන් අද දවසේ උනත් දැන් හුළඟ නැහැ. ඒ වුණාට අද දවල් වරුව ගොඩක් හුළඟ තිබ්බා. ඇත්ත එහෙම ගස් හෙල වෙනකොට අතු වැටලා හැම මිනිස්සුන්ට වාහන වලට කරදර වෙයි කියලා තමයි මෙයාලා එහෙම අර පෙර සූදානමක් විදියට මේ ගස් අතු කපලා දාලා තියෙන්නේ. එන්න දැන් මම යන්නේ මේ ගේට් එක ගාවට බහලා ඔයගලන්ට මේක පොඩ විස්තර කර හිටියා. දැන් මම යන්න ඕනේ. මම තාම කෝල් කළෙත් නෑ. මම යට එනවයි කියන්නේ. කමන්නේ. දැන් මම ගිහිල්ලාම කෝල් කරනවා. එයා කොහොමත් වැඩි ඉවර කරලා එනවනේ. මම කිව්වා මම 5:06ට විතර එනවා කියලා. දැන් නම් 5:00 පොවලා. 5:00 කැලිවත් නැද්ද? කමක් නෑ. මම දැන් යනවා. තව දෙයක් 5:00 කොට තාම මෙහෙ නිකන් 3:00 4 වගේ අවුවයි. රස්නේ ඒ වගේම මොකද දැන් මෙහි තියෙන්නේ දිගු දිවා කාල කෙටි රාත්‍රී කාල. ඒක තමයි සමය එකේ තියෙන ලක්ෂණයක්. වින්ට් එකේ තියෙන්නේ වින්ට් එකේ 3:00 4 විතර වෙද්දී පරිසරය අඳුරු වෙනවා. ඒ වුණාට සමය එකේ වෙන්නේ 6:00 7 විතර වෙනකම් වගේ පරිසරය හොඳට එළියයි. දිගු දිවා කාල සමයකට. දැන් මේ වෙලාව මම කෝනේ 5:06 කියලා. ඒ කියන්නේ මෙහි කට්ටිය ඩිනර් ගන්න වෙලා. මෙහි කට්ටිය සාමාන්‍යයෙන් හවස 5න් පස්සේ ඩිනර් ගන්නවා. මෙයාලට තියෙන හරිම හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක්. මෙයාලා උදේ 6 7 8 විතර වෙද්දි බ්‍රෙක්ෆාස්ට් ගන්නවා. මෙයාලා උදේ හැරෙනවා 7 8 විතර වෙද්දි බ්‍රෙක්ෆාස්ට් ගන්නවා. 11 12 විතර වෙද්දි අනිවාර්යයෙන්ම ලන්ච් එක ගන්නවා. ඊට පස්සේ මෙයාලා කරන්නේ පොඩි සමහර අය කට්ටිය 3:00 4 විතර වෙද්දි පොඩි ස්නැක් එකක් ගන්නවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම 4:00 5න් පස්සේ නම් අනිවාර්යයෙන්ම කොහොමත් ඩිනර් එකට ගන්න. දැන් මේ හැම පැත්තෙම මේ ළමයි හෙට මෙහෙට යනවා. පාරවල් ට්‍රැෆික් ඔක්කොම හේතුව අද ඉරිදා ඉමාඩු දවසක් වගේම මේ ඩිනර් එකට එළියට යන්න හදන මේ හැමෝම. අවදි නම් මේ පොඩි ගමනක් යන්නේ මොන හරි කාලා බලන්න. අපි මේ ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ඒ ෂොප් එකට යන ගමන් ඉන්නකොට තමයි මම මේක වීඩියෝ කළේ. ඔයාලට පේනව නේද මෙහි කට්ටියට තියෙන හරිම හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක්. මෙයාලා කනවා තමයි. කන තරමටම ඇඟේ ෆිට්නස් එක තියාගන්න හරියට දුවනවා, එක එක්සර්සයිස් කරනවා, සෙල්ලම් කරනවා. අර හරිම ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් තමයි මෙයාලා මේන්ටේන් කරන්නේ. ඔය මැද පේන්නේ ඉන්දියා, පාකිස්තාන හරි බංග්ලාදේශ හරි කට්ටියක් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ රොටිය කන්න තමයි අපි ආවේ. අපිට කැමති දේවල් දාලා හදා ගන්න පුළුවන්. ලංකාවේ සල්ලි රුපියල් 400ක් වගේ තමයි මේ රොටියට වෙන්නේ. අරකේ පාකේ.
ඕක තමයි අපි ගත්ත රොටිය ගොඩක් දවස් බලන් හිටියා මේක කන්න. අපි දැන් මේ කාලේ ඉවර වෙලා කඩේට යන ගමන් මේ කහපාට බයිසිකල් තියෙන කැම්පස් එක ඇතුලේ පදින්න පේ කරලා පදින්න පුළුවන්. මේ ඉස්සරහින් එනවා නේද බස් එකක්. ඒ බස් එක කැම්පස් බස් එක. අපිට පොඩි ගාණක් පේ කරලා යන්න පුළුවන්. මේ බස් එකේ ඕන තැන් වලට ටයිම් ටේබල් එකට බස් වැඩ කරනවා කැම්පස් එක ඇතුලේ පුරාම. ගෙදරට බඩු වගේක් ගන්න ඕනි. බඩු කියන්නේ ලොකු දේවල් නෙමෙයි. මට ඊස්ට් වගේක් ගන්න ඕනි. තව මොනවද ගන්න ඕනි? පොල් කිරි පැකට් එකක් ගන්න ඕනි. ඒ දෙක ගන්න තමයි මේ අපි දෙන්න යන්නේ. ඔය ඉස්සරහින් යන්නේ හැම වෙලේම ඇෂ් කලර් ජැකට් එක ඇඳලා යන්නේ. මගේ හස්බන්ඩ්. ඒ ඔයාලා දැක්කේ සම්මර් එසෙන්ෂල්ස්. ඒ වගේ මේ ලස්සන කියුට් බෑග්ස් වගේක් තියෙනවා. පන්නන් නෙමෙයි මේවා ප්ලාස්ටික් බෑග්ස්. ඒකට හරියම කියුට් නේද ඒවා. පොඩි පොඩි ඇක්සසරිස් තියෙනවා. ලස්සන චූටි කියුට් බබෙක් ඉන්නවා. ඔය තියෙන්නේ ටවල්ස්. ඒ වගේම මේ තියෙන්නේ ඔය අන්ඩර්වෙයර්ස් පැත්තක්, සොක්ස් පැත්තක්. මේ තියෙන්නේ හෝම් ස්ලිපර්ස්. ගෙදරට දාන්න මේ සමය කාලේට දාන්න මේ වගේ ලස්සන කියුට් ස්ලිපර්ස් තමයි තියෙන්නේ. මේ තියෙන වැදගත් දෙයක් මොකෝ මං කියවනේ දැන් මේ ඉන්නේ සමර් එක. එතකොට සමර් එකට ඕනි මොස්කිටෝ මදුරුවන් එනවට ගහන්න තියෙන එක එක රිපලන්ට්ස් තියෙනවා. ඒ වගේම පොඩි මදුරුව විතර නෙවෙයි තව චූටි කෘමි සත්තු ඉන්නවා. ඒගොල්ලන්ට ගහන්න අර ලංකාවේ තියෙන මෝටින් වගේ එක එක ඒවා තියෙනවා. ඒ වගේම අර ඉලෙක්ට්‍රික් ට්‍රැකර්ස් තියෙනවා මදුරුවන් මරන්න. මේ අර මදුරු අර කොයිල් එක මොස්කිටෝ කොයිල්ස් තියෙන මේ තියෙන මෙහෙත් තියෙන එක ලංකාවේ වගේම. මේ ටොයිස් තියෙන පොඩි බබාලගේ ටොයිස් තියෙනවා. අය තව පොඩි ස්ටේෂනරි තියෙනවා. ඒ පැත්තේ ස්ටේෂනරි තව ටොයිස් එහෙමත් තියෙනවා. ඒ වගේම මෙහි සුපර් මාකට් සෑම එකකම පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා. බබාලට සෙල්ලම් කරන අම්මලා තාත්තලා shopping කරනකම් බබාලට සෙල්ලම් කරන පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා. මේ තියෙන ඉලෙක්ට්‍රික් බඩු. ෂැම්පු පැත්ත. ඒ කියන්නේ ස්කින් කෙයාර් පැත්තකුත් තියෙනවා. මේ ෂැම්පු, ටිෂුස්. මේ නයි ස්නැක්ස් වගේක් තියෙන්නේ. ඒ වගේම නට්ස් වගේක්. bottle water, drinking water. එක එක જાතිය ඩ්‍රින්ක්ස් තියෙනවා. ඔයාලා හිතන්නවත් නැති විදිහට ඩ්‍රින්ක්ස් තියෙනවා. සමහර ඒවා අමුතුම නම් වලින් තියෙන ඒවා. මේ තියෙන්නේ කොෆි ಜಾති ගොඩක් තියෙන කොෆි ಜಾති. මේ තියෙන ගොඩක් වෙලාට කොන්ඩිමන්ට්ස් එයාලා පාවිච්චි කරන එක එක જાතිය කොන්ඩිමන්ට්ස් තියෙනවා. අපි හිතන්නේ ඒ කියන්නේ අපි වැඩි පාවිච්චි කරන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. මේ ඔයිල් තියෙන්නේ සෙසමි තියෙනවා, සන්ෆ්ලවර් තියෙනවා. එක එක જાතිය තියෙනවා. අයි ග්‍රවුන්ඩ් නට් ඔයිල්, ඔලිව් ඔයිල් නම් ටිකක් ගන්න. අනිත් ඒවා තියෙන මේ එක එක එයාලා ඔය chili paste වගේ දේවල්, අයි කිම්චි, මයොනීස් සෝස්,
ඔන්න ඔක තමයි මට ගන්න ඕනෙලා තිබ්බේ පෝල් කිරි පැකට් එකක්. මේක මං හිතන්නේ මැලේසියන් හරි වගේ කරි ප්‍රොඩක්ට් එකක්. ඒක හොඳයි. ලංකාවේ මැගී පෝල් කිරි නම් මෙහෙ නැහැ. ඔය තියෙන්නේ ඔයිස්ටර් සෝස්, සෝයි සෝස්, ආයි විනෙගාර් ಜಾති තියෙනවා. ගොඩක් තියෙනවා. මෙහෙ මෙයාලගේ කෑම වල ප්‍රධාන දෙයක් තමයි ඔයිස්ටර් සෝස්, සෝයි සෝස්, විනෙගාර්. මේ තියෙන්නේ ආහාර රසකාරක ෆ්ලේවර්ස් තමයි තියෙන්නේ. එක එක චිකන් ෆ්ලේවර් කියයි. එක එක ෆ්ලේවර්ස් තියෙන්නේ ඔය. මෙතනින් පස්සේ මම වීඩියෝ කළේ නැහැ. අපි ඉක්මනට බඩු ටික අරගෙන යන්න ගියා. ඉතින් ඊළඟ අලුතින් වීඩියෝ එකකින් ඔයගලන්ට හම්බෙන්න එනකම් මගේ පරණ වීඩියෝස් බලන්න. ඒ වගේම මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට හැමෝටම ස්තුතියි මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට.